ආයිබෝවන් ස්පයිසි කුක් channel එකට අපි ඔබ ආදරෙන් පිළිගන්නවා. අපි අද හදන්න යන්නේ ලේසියෙන්ම හදාගන්න පුළුවන් පීසා එකක්. මම ගත්තා මද රස්නේ උණු වතුර මිලිලීටර් 270ක්. ඒකටම සීනි මේස හැන්දකුත් දාගන්නවා. වතුර මිලිලීටර් 270යි සීනි මේස හැන්දි 1යි ඊස්ට් මේස හැන්දි 1යි දාගත්ත මේ මිශ්‍රණය හොඳින් හැඳි ගාලා විනාඩි 10ක් වහලා තියන්න. පාන් පිටි ග්‍රෑම් 375ක් තියෙනවා. පීසා දෙකක් හදාගන්න තමයි දැන් යන්නේ. ලුණු තේ හැන්දකුත් අපි මේකට දාගන්නවා. මේ පීසා එක හදන්න හරිම ලේසි. සමහරව හිතන් ඉන්නවා හරිම අමාරු දෙයක් කියලා. ලොකු වියදමක් නැතුව රසම රස පීසා එකක් හදාගන්න ඕගොල්ලන්ටත් පුළුවන්. මද රස්නෙන් හදාගත්ත ඊස් මිශ්‍රණය අපි දැන් පාන් පිටි එකට දාන්නයි යන්නේ. මද රස්නේ උණු වතුර තමයි ඕන වෙන්නේ. ඒකට දැන් බටර් මේස හැඳි දෙකකුත් දාගන්නවා. මෙන්න මේ වගේ පිටි මෝලිය දැන් අනා ගන්නවා. වටේ බටර් කාගත්ත භාජනයට පිටි මෝලිය දාලා ඒක උඩත් බටර් ටිකක් උඩින් ගාගෙන පැයක් විතර අපි පිටි මෝලිය වහලා තියන්න ඕනේ දෙගුණයක් විතර වෙනකම්. පැයකට පස්සේ අපි දැන් පිටි මෝලිය දෙගුණයක් වෙලා දැන් අපි දැන් හොඳින් ඒකේ වාතය ඉවත් කරගමු. අපි දැන් මේකෙන් ලෑල්ලකට තියාගමු. පිටි මෝලිය ටිකක් තෙත ගතිය වගේ තියෙනවා නම් අපි ඒකට පාන් පිටි ටිකක් ඉහ ගන්න ඕනේ. මේ හොඳ සොෆ්ට් එකට තියෙනවා. අපි පිටි ටිකක් උඩින් ඉහගෙන මේ වගේ හොඳින් අනා ගන්න. පිටි මෝලිය අපි දැන් දෙකකට වෙන් කර ගන්නවා. මෙන්න මේ වගේ සොෆ්ට් එකට ලස්සනට පිටි මෝලිය තියෙන්න ඕනේ. දැන් අපි පීසා තැටියට දාලා තුනී කරගන්න ඕනේ. බටර් ගාගත්ත පීසා තැටියේ මෙන්න මේ විදිහට තුනී කරන වටේ වාටියක් හිටින විදිහට. ගෙදර තියෙන සෝස් එකක් හරි හදාගත්ත සෝස් එකක් වුණත් මේකට පාවිච්චි කරන්න පුළුවන්. මොසරෙල්ලා චීස් තමයි මේ දාන්නේ. විනාඩි 10ක් oven එක ප්‍රීහීට් වෙන්න තියලා අපි දැන් ටොපින්ස් ටික තියාගන්න යන්නේ මේ පීසා එකේ. මෙන්න මේ වගේ ලස්සනට තියාගන්නවා. පීට්සා එකේ ටොපින්ස් ටික දාලා ඉවරයි. දැන් අපි ඒකට උඩින් තව චීස් ටිකක් උඩින් දාගමු. සැරට ටිකක් තියෙන්න ඕන හින්දා අපි දැන් මේකට කෑලි මිරිස් ටිකක් උඩින් ඉහ ගන්නවා. ලුණු කුඩු ටිකක්, තම්බිරිස් ටිකක් අංශක 220 උණුසුමේ බේක් කරගන්න. ප්‍රීහීට් කරගත්ත oven එකේ විනාඩි 12ක් දැන් බේක් කරගන්න යන්නේ. මෙන්න ලස්සන පීසා එකක් තියෙනවා. දැන් ඔන්න අපි ඒක රස බලන්නයි යන්නේ. මේ තමයි අපි හදන්න ගත්ත අනිත් පීසා එක. අපි දැන් ටොපින්ස් ටික අතුර ගන්නයි හදන්නේ.
මම කුස්සියේ රහස් ඔයාලට එකින් එකට කියලා දෙන්නයි හදන්නේ. මේ ඩබල් සයිඩ් පීස් එකක් අපේ වීඩියෝ හොඳයි කියලා හිතෙනවා නම් සුදුසු විදියට පීස් එක හදලා තියෙනවා. බලන්න කැමති නම් අපේ channel එක subscribe කරලා තියාගන්න හොඳේ. like එකක් දාලා යාළුවන්ට share කරන්න. මගේ වීඩියෝ බැලුවට ඔයාලට බොහොම ස්තුතියි.